අභියෝග කරනවා කාට හරි කෙනෙකුට මෙතනින් එහාට මේක විසඳ ගන්න අවශ්‍යයි. රූපවාහිනී විවාදයකට එන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න වතුකම්කරු ප්‍රශ්නේ පිළිබඳව සාකච්ඡාවකට. විදේශ කටයුතු ඇමතුමත් මම දැක්ක වොයිස් කට්ටයක් දෙනවා. විතේරත් මෙතුමා කැමතිද එන්න? එන්න කැමති කෙනෙක් ඉන්නවද? අනම්මනා වැඩක් නැහැ. කැමතිද? ඌරෙක් එක්ක ලගින්න නැහැ කියලා කියන්නේ මටනේ. හරි ඌරෝ ප්‍රශ්නයක් නැහැ. එන්න කැමති කෙනෙක් ඉන්නවද? 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 කෝ එක්කෙනෙක් අත උස්සන්න පුළුවන් නම් කයිය ගහන්නේ කෝ 159ක් කෝ එනවද? එන්න එනවද? අත උස්සන්න බය නැතුව. බැයි නම් මතක තියාගන්න වතුකම් කරුවන්ව රවට්ටන්න තමයි මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්නේ. හරි එන්න එනම්. ඔයා එනවද? එනවද? දොම්බේ මන්ත්‍රීතුමා එනවද? එනවද අත උස්සන්න? අනම්මනවනේ ඔයා එන්න හරි. එනවද? බැයි නම් මතක තියාගන්න වතුකම් කරු ජනතාවට මේ කණ්ඩායම ඔබව රවට්ටන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා. ආය අවසාන වශයෙන් අහනවා. 159 කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න. පැලවත්තෙන් පණිවිඩය එනකන් අත උස්සන්න හයියක් නැහැ. අධ්‍යාත්මික නායකයා ඉන්නේ. එයා කියනකම් මෙතන එක්කෙනෙකුට අත උස්සන්න බෑ. කයිවාරු ගැහුවට ඔහොම කෑ ගහන්න පුළුවන්. හැබැයි නිශ්චිත ලෙස අත උස්සලා එන්න බෑ. අරහෙන් අධ්‍යාත්මික නායකයන් පණිවිඩය එන්න ඕනේ.